hello. ඉතින් සුබ උදෑසනක් වේවා ඔක්කොටම. මගේ මේ පිටිපසින් තියෙන්නේ දැදුරුවේ ජලාශය. ඉතින් මම ඉන්නේ උත්තලම කොළඹ පාරේ. උච්ච මුනායි වල කැම්පින් එකකට යන්න තමයි අද සූදානම. ඉතින් සෝලෝ කැම්පින් එකක් තමයි අද කරන්නේ. අපි උච්ච මුනායි යන මග දිගට එහෙනම් හමු වෙමු. ජය වේවා. ආනවිලුන්දාව තෙද්දිමට මෙතන ඉඳලා කිලෝමීටර් 12 වගේ දුරක් තමයි තියෙන්නේ. හැබැයි දැන් යන්නේ නැහැ. එනකොට තමයි ආනවිලුන්දාවට යන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ආයෙමත් ගිමන් හරින එක නවත්තලා සංචාරේ පටන් ගමු. ඉතින් දැන් කල්පිටිය ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ උච්චමුණායි කැම්පින් එකට අවශ්‍ය බඩු ටික ගන්න. ඉතින් ෆුඩ් සිටි එකක් කිව්වා ෆුඩ් සිටි එකක් තිබුණේ නැහැ සතුසක් තමයි තියෙන්නේ. ඒකෙන් අවශ්‍ය බඩු ටික අරගෙන තව බඩු වගේක් ගන්න ඕනේ. ඒ ටිකක් ගන්න දැන් යන්න හදන්නේ. චාකෝල් ගන්න ෆාමසි එකට යන්න කිව්වා. ඉස්සෙ ඉන්නවද? කීයද කිලෝ එක? 2100. කිලෝ එක 2100යි. හලෝ කොළපාට ළමයි ටික. ඉතින් මගදී තිබ්බ වර්ෂාපතනයත් එක්ක වීඩියෝ එකකින් මේ ප්‍රදේශයේ මගදිකට ලස්සන පෙන්වන්න ටිකක් අපහසු වුණා. හැබැයි ඩ්‍රෝන් එක තැනක යවලා පොඩි ෂොට් එකක් ගත්තා ලුණු ලේවායන් ටිකත් එක්ක වින්ඩ් ටර්බයින් ටික කොහොමද තියෙන්නේ කියලා. ඉතින් දැන් තමයි සාමාන්‍යයෙන් වෙලාව 4ට විතර දැන් තමයි මට එන්න පුළුවන් උනේ උච්චමුණායි කයිට් සර්ෆින් කරන ප්ලේස් එකට. මෙතන තමයි කට්ටිය කයිට් සර්ෆින් කරන්නේ. ඉතින් මගේ ගමන් සහායකයෙක් ඉන්නවා පිටිපස්සේ. ටෙන්ට් එකේ බඩු ටිකක් තියෙනවා. ටෙන්ට් එක මෙතන ගහලා ඇයට පොඩි බාබකියු එකක් දාන ගමන් මොකද වෙන්නේ කියලා බලමු ඉදිරියට. එහෙනම් රැඳී සිටින්න මම සොලට ට්‍රැවලර්.
ඉර වැහැගෙන යන්නේ වගේ පිටිපස්සේ. මාරම ලස්සනක් තියෙන්නේ. අපේ ඇත්ත ජීවිතයේ සිදුවීම් කවදාවත් ෆොටේජ් එකකට ගන්න බෑ. ඒ වගේම මේ හැඟීමත් මෙතන ඉඳලා විඳින්න ඕනේ. රාත්‍රිය උදා වෙලා තියෙන්නේ උච්චමුණේ ප්‍රදේශයට. බාබකිව් එකේ මාළුවෙකුයි ඉස්සු ටිකයි බාබකිව් වෙන ගමන් තියෙන්නේ. ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් දාලා අද රාත්‍රිය මම එහෙනම් ඉවර කරන්න. හෙට උදේම අපි හමු වෙමු එහෙනම්. ජය වේවා. සුබදෑසනක් වේවා. ඉතින් උච්චමුණායි ප්‍රදේශයට උදෑසන කාලය උදා වෙලා තියෙන්නේ. ඊයේ රෑ හරිම සරලව සහ ලස්සනට මේ පරිසරයත් එක්ක මගේ රාත්‍රිය ගෙවුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි උච්චමුණායි කැම්පින් එක ඉවර වෙන්නේ. එහෙනම් තවත් vlog එකකින් හමු වෙමු.